මේක ඊටාම සරලයි. ඒ වගේම ඊටාම ලාභදායකයි. ඇත්තටම ඔයාලට මේකට ඕන කරන්නේ ಜಾති දෙකක් විතරයි. ඒවා තමයි වතුර සහ මැග්නීසියම් ක්ලෝරයිඩ්. විශ්වාස කරන්න මේ පුංචි රෙසිපි එක ඔබේ ජීවිතය වෙනස් කරાવી. මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ඔබේ සිරුරේ අයන සමතුලිතතාව තබා ගන්න ගොඩක් උපකාරී වෙනවා. ඒ වගේම මේ ඔබේ සිරුරේ ඉතිරි වෙන යූරික් අම්ලය ඉවත් කිරීමට දායක වෙනවා. මේ යූරික් අම්ලය තමයි අපේ අස්ථි වේදනාව ඇති කරන ප්‍රධානම හේතුව. මේ පානය සාදා ගැනීමට ඉතාම පහසුයි. මුලින්ම වතුර ලීටරයක් ලිපේ තබන්න. එය උතුරන්නට පටන් ගත් විට ලිපෙන් බා ගන්න. දැන් එය සිසිල් වෙන ඉඩ හරින්න. එය කාමර උෂ්ණත්වයට සිසිල් වූ පසු එයට මැග්නීසියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 33ක් මිශ්‍ර කරන්න. ඉන්පසු නියමිත මාත්‍රාව පරිදි මේ පානය කළ යුතුයි. ඒ කියන්නේ ඔබ වයස අවුරුදු 10ත් 40ත් අතර අයෙක් නම් උදෑසන කෝප්ප භාගයක්ද වයස අවුරුදු 40ත් 70ත් අතර අයෙක් නම් උදෑසන කෝප්ප එකක්ද වයස අවුරුදු 70ට වැඩි නම් උදෑසන කෝප්ප එකක් හා රාත්‍රියට කෝප්ප එකක්ද ලෙස පානය කළ යුතුයි. නියමිත මාත්‍රාව පිළිපැදීම හරිම වැදගත්. එසේනම් ඔබට සුබ දිවියක්.